Hey guys, සාදරයෙන් පිළිගන්නවා Hey Australia YouTube channel එකට. ඉතින් 2025 අවුරුද්දත් ඔන්න ඉවරයගෙන එනවා. තව දවස් 2යි 3යි තියෙන්නේ. ඉතින් මම හොඳ වීඩියෝ සීරීස් එකක් ගෙනාවා. අපි මෙහෙට ඕස්ට්‍රේලියාවට ආවේ කොහොමද? ආපු විදිය, වීසා ග්‍රාන්ට් වෙච්ච විදිය, අපි ඇප්ලයි කරපු විදිය හැමදේම. ඉතින් ඔයාලා 2026 අලුත් බලාපොරොත්තු එක්ක ඉන්න හැමෝටම මම කියන්නේ එන දේ හරියට කරගෙන ඔයාලගේ ඩ්‍රීම් එක සක්සස් කරගන්න. Hey Australia YouTube channel එකෙන් මම ඇඩිලේඩ් වල විස්තර තමයි ඔයාලට හැම වෙලේම ගේන්නේ. මොකද ඇඩිලේඩ් කියන්නේ PR වලට තියෙන හොඳම තැනක්. ඇඩිලේඩ් වලට විතරක් ඇවිල්ලා නැතුව ඇඩිලේඩ් වලින් තව රීජනල් ඒරියා තියෙනවා යන්න පුළුවන් PR ඔප්ෂන් වලට. ඉතින් ඔයාලගේ මේ සිහින සැබෑ කරගන්න හැමෝම මහන්සි වෙන්න. හැබැයි ස්ටුඩන්ට් වීසා එන හැමෝම ස්ටුඩන්ට් වීසා එකෙන් ආවා කියලා ඕස්ට්‍රේලියාවේ වැඩේ ඉවර වෙන්නේ නැහැ. එදා තමයි වැඩේ පටන් ගන්නෙ. ඒ හින්දා ඔයාලගේ වැඩේ ලස්සනට කරගන්න හැමෝම මහන්සි වෙන්න ඕනේ. මොකද ස්ටුඩන්ට් වීසා එකෙන් ඕස්ට්‍රේලියාවට ආවම එන්න විතරයි පුළුවන්. ඊට පස්සේ ඉතින් තමා PR එකට මහන්සි වෙන්න ඕනේ වැඩවලට. ඒ අමතක කරන්න එපා. ගොඩක් හොඳ ඔප්ෂන් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ට්‍රේනින් ජොබ් විතරක් නෙමෙයි තියෙන්නේ ස්ටුඩන්ට්ස් වලට. ඒක අමතක කරන්න එපා. හොඳ ජොබ් තියෙනවා මෙහෙ කරන්න. ඔයාලට ඒක දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න, පර්සනල් මෙසේජ් එකක් දාන්න. මම ඔයාලට ඒක කියන්න කරන්න හොඳ ජොබ් එක. මොකද ට්‍රේනින් ජොබ් වල ටිකක් ගෙවන ප්‍රමාණය අඩුයි මෙහි ඕස්ට්‍රේලියාවේ. ඒ කියන්නේ අපේ ලංකාවේ ඒජන්ට්ස්ලා ගෙවන අඩුයි. හොඳ ගෙවන ජොබ් තියෙනවා, පර්මනන්ට් ජොබ් ඔයාලට කරන්න පුළුවන්. හැමෝම හිතන්න එපා ක්ලීනින් ජොබ් කරලා තමයි ගේම ගහන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ එන අයට. එහෙම එකක් නෑ. ඒක වඩා ඩිෆරන්ස් ජොබ් තියෙනවා. ඉතින් ඕස්ට්‍රේලියාවට ඉන්න හැමෝටම මට කියන්න පුළුවන් මේක හොඳ රටක්. පවතින රටක් ඉන්න පුළුවන් රටක්. ඇවිල්ලා සෙටල් වෙන්න පුළුවන්. හැමදේම ලස්සනට කරන්න පුළුවන්. මොකද ඔයාලා හම්බ කරන සල්ලිවලින් ඔයාලට දේවල් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් රටක් මේක. ඉතින් ගොඩක් අය කියනවා මෙහි නම් ගිහිල්ලා ඕස්ට්‍රේලියාවෙන් ගිහිල්ලා ඒකාකාරී ජීවිතයක් එහෙම තියෙන්නේ කියලා. ඒක ඔයාගේ අතේ තියෙන්නේ. ඔයා ඒකාකාරී පුද්ගලෙක් නම් ඔයාට ඒකාකාරී විදිහට තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒ හින්දා මේ රට සුන්දර රටක්. ඇවිල්ලා අපි හරි දේ කරගත්තොත් අපිට ඉන්න පුළුවන්. මොකද කරන්න එපා. අර ශ්‍රී ලාංකික විදියට ඔයාලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොකද ලෝකයේ ගොඩක් රටවල මිනිස්සු මෙහෙට එනවා සෙටල් වෙන්න. ඇයි ඕස්ට්‍රේලියාව කියන්නේ හොඳ රටක් හින්දා. එතකොට ඔයාලා කරන ඔයාලගේ පාත් වේ එක හරි විදිහේ තෝරගෙන ඔයාලා කරන්න ඕනේ. ඉතින් ස්ටුඩන්ට් එන අය හරි කෝස් එක තෝරගෙන එන්න චේන්ජ් වෙලා ඔයාලගේ වැඩේ කරගන්න. 2026 අවුරුද්දේ මම ඕස්ට්‍රේලියා YouTube channel එකෙන් ඔයාලට ගොඩක් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් සම්බන්ධ ගොඩක් දේවල්. ඇඩිලේඩ් වල පොඩි ලස්සන තැන් තියෙන යන්න එන්න. මොනවද කරන්න පුළුවන්? හොඳ යුනිවර්සිටි මොනවද තියෙන්නේ? කරන්න පුළුවන් ජොබ් මොනවද? ගොඩක් දේවල් මම කියන්න බලාපොරොත්තු වෙනවා. 2025 අවුරුද්දේ මාත් එක්ක ඉන්න හැම දෙනාටම බොහොම ස්තුතියි. නැවත වාරයක් කියනවා බොහොම ස්තුතියි. මාවට කමෙන්ට් කරපු, ලයික් කරපු හැමෝටම thank you very much. 2026 හොඳ වීඩියෝ සීරීස් එකකින් හොඳ දේවල් වලින් හමුවෙමු. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියා Hey Australia YouTube channel එකෙන් මම ප්‍රාර්ථනා කරනවා. හමු වේවා. ජය වේවා. Goodbye. 2026, I'm coming.